ඔව් ඉතින් හරිය මේ ප්‍රයිමේෂන් එක තියෙනවා. මේක තව පාවිච්චි කරනකොට මෙයාගේ මේ දෙකේ හීට් එක කොහෙන්ද පිට වෙන්නේ කියන එක අපි බලන්න ඕන. අපි දැනගන්න ඕන. මේක කොහොමද කාටන් එක මේක මේ මැනුවල් ඔය යූසර් මැනුවල් බුක් කන මන ඔක්කොම එනවා. ඔය අපි බලන්නේ නැහැ විසි කරලා දානවනේ. හරිද? ඉතින් ඒ වුණාට මේක මෙයාගේ කොහොමද අපි මේක ඇතුලේ තියෙන හීට් සෙන්සර් දෙක මොකක් හරි වෙලා ඩැමේජ් වුණොත් එහෙම මේක සම්පූර්ණයෙන් වැඩ කරන්නේ නැතුව යනවා. වැඩ කරන්නේම නැහැ. හරිද? මොනවම පවර් සප්ලයි එක ගත්තත් වැඩ කරන්න තියෙනවා. ඒ හින්දා මේක හීට් සෙන්සර් එක පරිස්සම් වෙන විදිහට තමයි පරිස්සම් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේක අපි දැන් සාමාන්‍යයෙන් කිචන් එකක බිත්තියක් අයින් කරලා කොහේ හරි මුල්ලකට තමයි තියලා තියන්නේ. එතකොට තියලා තියෙනකොට කම්මැලිකමට එහෙම මොකද ප්ලග් එක තියලා ගැහුවොත් එහෙම මම පෙන්නන්නම් නම් කරලා මේකේ හීට් එක එළියට යන එක බිත්තියට ලං වෙලා තිබුත් එහෙම ඒ හීට් එක එළියට යන්නේ නැහැ හරියට. එතකොට මොකද වෙන්නේ? මේක ඩැමේජ් වෙන්න බලනවා. කාලයක් යනවා වැඩි කාලයක් පාවිච්චි කරන්න මෙන්න මැෂින් එක. අපිට මේ මැෂින් එක නම් උනේ 9000ක් වගේ. මේක නම් 12000ක් වගේ වුණා. හරිද? ඉතින් අපි ඉතින් හොයලා අඩු තමයි හොයලා ගිහාවේ. ඒවට හරියට වැඩේ ගොඩ දා ගන්න ඕනේ. පරිස්සමකට මේක පරිස්සම් කරලා වැඩත් කරගන්න. මොකද හේතුව අපි තෙල් දාන්න කැමති නැහැනේ. අපිට තෙල් දාන්න බෑ. තෙල් දාලා කරන එක අපි කැමති නැහැ. ඒ හින්දා අපිට තෙල් නැතුව තමයි හදාගන්න ඕනේ. ඉතින් හරි ඒකත් පෙන්වන්න ගෙනන්නේ. ආයිබෝවන්. ඉතින් මෙන්න මේ වගේ දැන් මේ බලන්න මෙතන මස් ගොඩක් තියෙනවා. ඉතින් මේක ෆ්‍රයි කරගන්න ඕනේ. මේකට අපි දැන් ඔයිල් මොනවද දාලා නැහැ. හරිද? තෙල් කිසිම දෙයක් දාලා නැහැ. චිකන් අර ගෝත් එක විතරයි තියෙන්නේ. ඉතින් මේ වගේ මස් ටිකක් ඉතින් තෙල් බින්දුවක් ගන්න නැතුව ෆ්‍රයි කරගන්නේ කොහොමද කියන එකයි එයා ෆ්‍රයි මැෂින් එක හරියට පාවිච්චි කරන විදිය තමයි අපි දැන් අද බලන්න යන්නේ. හරි. ඉතින් එයා ෆ්‍රයි මැෂින් එක පාවිච්චි කරනකොට පාවිච්චි කරන්න ඕනේ විදිය සහ මේකේ පැවැත්ම මේක ආරක්ෂා වෙන විදියට පාවිච්චි කරන්නයි කැම ටික තෙල් ටිකක් දාන්න නැතුව බැද ගන්නයි ගොඩක් ඉතින් හොඳ භාණ්ඩයක් මේක හරියට පාවිච්චි කරන්න ඕනේ මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ කුකර් එකේ ප්ලේට් එක රයිට් මේ එයා ෆ්‍රයි එකේ ප්ලේට් එක බලන්න ගොඩක් සීරලා තියෙන්නේ මේකට හේතුව තමයි මේකට අර වටේට එන රබර් ටිකක් නැහැ ඒවත් දැන් ගැලවිලා ගිහිල්ලා ඒවත් දැන් අපි කාලා වෙන්න ඇති හරිද ඉතින් මේක ගොඩක් සීරලා තියෙන. ඉතින් මේකේ උඩ තව පාරක් බාබිකියු දැවුනොත් එහෙම මේ මස් වලටත් අනිවාර්යෙන් මේකේ තියෙන ඒවා අපිට මේ සීරි යන ඒවා අපිට අනිවාර්යෙන් කැවෙනවා. ඒකට බලමු මේ කුකර් එක මේක අපි ෆ්‍රයි මැෂින් එක අලුතෙන් ගෙන ආවේ. ඉතින් ගොඩක් හොයලා අඩුවට ඉතින් ගත්තේ ඩිස්කවුන්ට් වොරන්ටි එක්කලා. මේකේ තාම මුකුත් ප්ලේට් එක තාම සීරිලා නැහැ. මුකුත් වෙලා නැහැ. මේකේ රබර් ටිකක් තියෙනවා. එතකොට මේ වගේ ෆ්‍රයි මැෂින් එකක් අපි පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම අපේ කැම ටික ෆ්‍රයි වෙන්නත් ඕනේ, වැඩේ වෙන්නත් ඕනේ. හරිද? ඉතින් පරිස්සමට වැඩේ මේ හොඳට වැඩේ කරගන්න විදිය තමයි අපි දැන් ඔයාලට පෙන්නන්නේ මේක ෆ්‍රයි මැෂින් එක ආරක්ෂා වෙන විදියට. එතකොට මේකේ තියෙන්නේ හීට් සෙන්සර් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක පරිස්සම් කරගන්නත් ඕනේ වැඩේ හරියට කරගන්නත් ඕනේ මම ඔයාලට එකක් පැහැදිලි කරලා දෙන්නම් මැෂින් එකකට අනිවාර්යෙන් මෙන්න මේ වගේ non stick baking paper එක දානවා නම් ගොඩක් හොඳයි හරිද එතකොට මේකේ තියෙනවා හරිද මේක 220ට තමයි හීට් මොකද මම ඉවච්චර දන්නේ නැහැ 220ට තමයි මේක ඔරොත්තු දෙන්නේ මයික්‍රෝවේව් එකේ ඉතින් මේක ගැටලුවක් නැහැ 20 මිනිත් වගේ දාලා යූස් කරන්න මෙන්න මේ පේපර් එක මේක පේපර් එක දාන හැටි මම ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද දාන්නේ කියලා මෙන්න වගේ පේපර් එකක් දාගත්තම වැඩේ කරදරයක් නැහැ ප්ලේට් එක සීරෙන්නෙත් නැහැ කැම ටිකක් හොඳට ෆ්‍රයි කරගන්න පුළුවන් හරි එහෙනම් බලමු මේ පේපර් එක අපි කොහොමද යූස් කරන්නේ කියලා එතකොට මේ අපිට කැම ටිකත් එක්කලා පේපර් එක අයින් කරාට පස්සේ ගැටලුවක් නැහැ හරිද non stick baking paper එක හීට් එක අනිවාර්යෙන් බලලා ගන්න ඉතින් හරි අපි දැන් මේ මැෂින් එකට ෆ්‍රයි මැෂින් එකට මෙන්න මේ වගේ අර කලින් අපි පෙන්නපු බේකින් පේපර් එක දාගත්තා. හරිද? එතකොට දැන් මේක දාගත්තට පස්සේ ඔයාලට පේනවා දැන් මෙතන මෙහෙම බලපුවම රබර් කෑල්ල උඩ තමයි පේපර් එක තියෙන්නේ දැක්කද? රබර් කෑල්ල හතර පැත්තෙන්ම
වැහෙන්න තමයි දාලා තියෙන්නේ. ඒකට මේ පීසස් වල මොනවත් අපි ෆ්‍රයි කරන එකේ කිසිම දෙයක එක ගෑවෙන්නේ නැහැ. අපි එන මේක ලෝඩ් කරගන්න විදිය බලමු. තව දෙයක් තමයි මේ පේපර් එක මේ වැඩිය ගොඩක් උස වෙන්න දාලා නැහැ. හේතුව තමයි මෙන්න මෙයාගේ මෙන්න මෙතන තියෙනවා ෆ්‍රයි මැෂින් එකේ මෙන්න මෙතන තියෙනවා පේන්නේ නැහනේ. හරි මෙන්න මෙතන තියෙනවා කොයිල් එක. මෙයාගේ මේකෙන් තමයි හීට් වෙන්නේ මේක. ඉතින් මේක ගෑවුනොත් එහෙනම් මේ පේපර් එක උනත් ගිනි ගන්නවා. හරිද? මේක 220 වැඩි වෙච්ච ගමන් ලං වෙච්ච ගමන් ගිනි ගන්නවා. ඒ හින්දා බකට් එකේ ගානට මේ වගේ දාගන්න. ගොඩක් උසට දාන්න එපා. හොදන්න කම්මැලිකමට මේ ගොඩක් මේක බකට් එක වැටෙන්නම දාගන්න එපා. පේපර් එක කොයිල් එකේ ගෑවුනොත් එහෙනම් මේක හුලක එනවනේ. ෆ්‍රයි එකනේ එයා එකනේ. ඒ හින්දා කොලේ ගිනි ගන්න බලනවා. රයිට්? ඉතින් හරි මේක දෙක හරි. ඊට පස්සේ අපි මේකට ලෝඩ් කරමු. තව එකක් තමයි අපි සාමාන්‍යයෙන් මේ එයාෆ්‍රයි මැෂින් වල තියෙන මෙන්න මේ টොප් එකේ හරිද මෙන්න මේ টොප් එකේ තමයි හීට් එක එළියට යන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ තේ පොඩි ෆ්‍රී ස්පේස් එකක් තියෙනවා. හරිද මේක වෙනම පිටිපස්සෙත් තියෙනවා. අවුට් එක හීට් අවුට් එක එනකොට මේ টොප් එකේ තියෙන පොඩ්ඩක් මේකේ මේ වගේ. ඒකට අපි කම්මැලිකමට ඔය මොකක් හරි අරගෙන ඉවරලා මේක උඩින් තියලා තියෙන එක ලස්සනට එහෙම නැත්නම් ඉතින් කම්මැලිකමට ඔහොම තියලා තියලා එහෙමම දානවා. දානකොට මොකද වෙන්නේ? මේක තද වෙනවනේ. ඒකට මේක හීට් එක එළියට යන්නේ නැහැ. හරිද? ඒකත් හොඳ නැහැ. එහෙනම් බලන්න අනිවාර්යෙන් හීට් එක කොහොමද පිට වෙන්නේ? පිට වෙන නිසා මේ උඩ පුළුවන් නම් මොනවත් තියන්න එපා. හීට් අවුට් එක තිබ්බා කියලා උඩ මොනවත් තියන්න එපා. පිටේ ලං කරලා තියන්නත් එපා. ඒ කාරණා දාගෙන නම් වැදගත් වෙනවා. එතකොට ගත්තාම මෙන්න මේ මැෂින් එකේ මෙයාගේ මෙතන තමයි තියෙන්නේ. හරිද? හරිද? ඉතින් එතකොට මෙයාව ගොඩක් පිටියට ලං කරලා තියන්න හොඳ නැහැ. හරිද? පොඩ්ඩක් සාමාන්‍යයෙන් පොඩි ගැප් එකක් තියන්න. අඩුම ගානේ මීටර භාගයක්වත් තියන්න. හරිද? නිදාසේ මේක වෙන්න. ඉතින් මේක මැෂින් එකෙත් කරදරයක් නැහැ. පිටිපස්සේ තමයි තියෙන්නේ. මේක නම් මැනුවල් එකක්. මේක නම් ඩිජිටල් එකක්. අපි දාලා බලමු කොහොමද කියලා. ඉතින් හරි අපි දෙකටම අපි ලෝඩ් කරා. ට්‍රේ එකයි බලන්න ගොඩක් තිබ්බේ නෑ. මොකද මේක 100ට සාමාන්‍යයෙන් 20 මිනිත්ස් තියෙන්නේ. හරිද? දාලා පෙන්නන්න. ඊට පස්සේ මෙයා ටර්න් කරන්න ඕනේ පීසස් ටික. හරිද? ඒකයි. මේක නම් තිබ්බම ඇති. ඔපි ලෝඩ් කරලා තියෙන දාමු එහෙනම්. දැන් හරි මේක අපි දැන් මස්ටේ මෙහෙම දානකොට මේක බය වෙන්න දෙයක් නෑ. මේක හොදට මේක මේ වැහුනොත් විතරයි මේක පවර් එක අපිට වැඩ කරන්න පුළුවන්. මේක මෙනු එක ඔන් වෙන්නේ. නැත්තම් ඔන් වෙන්නේ නැහැ. හරියට ක්ලෝස් වුනේ නැත්තම් එහෙනම් ඒක සේෆ්ටි එකක් තියෙනවා. දැන් තමයි ඔන්න ස්විච් එකක් දාන්න. හරි ඊට පස්සේ මේක ආවා. ආපු ගමන් පවර් බටන් එක ඕෆ් වෙනවා. පවර් බටන් එක දෙනවා. ඊට පස්සේ අපි යරලා මේකෙන් ඉතින් ඔහම ගිහිල්ලා හරි ලේසියි මේක. ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. ඔව් එතන මෙනු එකට ගිහිල්ලා පවර් බටන් එක දෙන්න තමයි තියෙන්නේ. දුන්න ගමන් සද්දෙත් එහෙම ඇති. මැෂින් එක පටන් ගත්තා. රයිට්. ඒකෝර මේක අපි ටයිම් එක අපිට බලා ගන්න පුළුවන්. මේක ටෙම්ප් එක, මේක 20 මිනිත් එක. 20 මිනිත් වලින් මැෂින් එක ඔටෝ ඕෆ් වෙනවා. ඊට පස්සේ දැන් අපි මේ මෙතනින් මේ ලොකු හීට් එකක් තාම සාස්නේ නැහැ. හරිද? මේක ගොඩක් ලං කරලා තිබ්බොත් එහෙම මෙයාගේ මේක යන්න කරදරයිනේ. එතකොට හීට් සෙන්සර් එකට ටික ටික ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. හරිද? එන්න පොඩි ගැප් එකක් තියන්න. මාත් මේ තිබ්බ වැරම මේ මදි තා චුට්ටක් තියෙනවා නම් හොඳයි. ඉතින් ඔයාලට පේනවා මේ කිසිම තෙල් මොනවත්ම නැහැ. හරිද? ඉතින් ඔය දැන් මැෂින් එක අපි දැන් ඕන දැම්මා. මේක නම් ටක් ගාලා ගහුණා ක්ලෝස් වුණා. මේක ඉතින් මැනුවල් එකක් තියෙන්නේ. මෙතන 200යි. උඩරිම 200. ඊට පස්සේ මෙතන අපිට කැමති විදිහට ටයිම් 20 මිනිත් 25 මිනිත් කොහොමද දාගන්න ඕනේ කියලා අපි දැන් පවර් එක දෙමු. රයිට් ඊට පස්සේ අපිට දැන් ටයිම් එක දෙනකොට ලයිට් එක ඔන් වෙලා 5 මිනිත්. දැන් ඒක ෆෑන් එක ඔන් වුණා. 15 මිනිත් මම 20 මිනිත්ස්ම දානවා. රයිට් 20 මිනිත් එකේ මෙයා එතකොට 20 මිනිත් එක ඔටෝ ඔෆ් වෙනවා. මේකෙත් ගැප් එක අපි තියලා තියෙන්නේ. මේ වෝල් එකට පිටියට ලං කරලා නැහැ. රයිට්. මැෂින් එක රන් වෙනවා. හරිද? ඉතින් කරන්ට් එකත් අවුලක් නැහැ. බදින්න ලේසි. දුම මොනවත් දාන්න නැහැ. ඉතින් දුම මොනවත් දාන්නෙත් නැහැ. දැන් ඕක කරයි ඔය. දැන් හීට් එක ගොඩක් එනවා. හරිද? දැන් එනවා ඉතින් පිටිය සත්‍යලා තියෙන අතර. ඉතින් මේක පිටියට ගොඩක් ලං කරපුවම අනිවාර්යෙන් මෙයාට මේක වෙනවා. හරිද? එතන පාවිච්චි කරනකොට එහෙම කරන්න. ඊට පස්සේ දාපු කොයිල් එක දැන් අපිට තව ෆ්‍රයි කරන්න තියෙනවා නම් හරි මෙයාට පොඩි රෙස්ට් එකක් දෙන්න. මෙයා අපි අන්ලෝඩ් කරලා පස්සේ 20 මිනිත් ඉවර වුණාට පස්සේ ප්ලේට් එකේ පොඩ ඇදලා තියලා ආපහු දාන්න. ආයෙක දිගටම දාගෙන යන්න එපා. මේක 4.5 ලීටර් එක අනිත් එකත් 4.5 ලීටර් එකක් තියෙන ලොකු මැෂින් එකක් තියෙනවා. අපි පොඩි සෑග් එකක් තියෙන. ඉතින් මොන මැෂින් එක වුණත් ඒ විදිහට පාවිච්චි කරොත් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ රිපෙයාර් කරන්න මොනවද අපි දන්නේ නැහැ. පාවිච්චි කරන්න ඕනේ විදිය තමයි පොඩ්ඩක් කියන්නයි තෙල් නැතුව ගන්න පුළුවන් කඩවල් ගන්න ගිහිල්ලා අම්බානක ඉතින්
තෙල්ම කාලා කාලා නේද ලෙඩ වෙනවා ආරම්භ. ඉතින් ඒක ගෙදර හදා ගන්න පුළුවන් තෙල් මොනවත් ඕනේ නැහැ. මස් විතරක්ම නෙමෙයි එළවලු නම් මම දුන්නා ෆ්‍රයි කරලා බලුවා. ඒ වුණා මට මොන ෆොටෝ වීඩියෝ ගන්න බැරි වුණා. ඒ වුණා මම ගත්තේ නැහැ. එළවලු ටිකක් වුණත් එහෙම දාලා කැරට් එකක් කාර්මෙන් දාලා තව මුල් පාර කාර්මෙන් ගන්නවා. ඉතින් මේක මැෂින් එකෙන් කරගන්න පුළුවන්. තව ඉතින් ගොඩක් දේවල් ඉතින් හදා ගන්න පුළුවන් ෆ්‍රයි කරන්න. අර මොන මාළු දාරම් මොන තෙල් මුකුත් ඕනේ නැහැ. හරිද? කැමති නම් තෙල් දෙකක් අර තෙල් ස්ප්‍රේ කරන බෝතල් තියෙන්නේ චුට්ටක් ස්ප්‍රේ කරගත්තා අවුලක් නැහැ. නැත්නම් ගොමන් මේක ඇතුලේ ගොමන් තෙල් හැදෙනවා ඉතින් මස් එකේ තෙල් නේනෝනේ. හරිද? ඉතින් හොඳ ටේස්ට් එකක් තියෙනවා කරදරයක් නැහැ දුපස් නැහැ. නැත්නම් තෙල් දාගෙන බැද ගන්න කිව්වම ගෙදරත් මුළු ඔක්කොම කරදරයි දෙපවටේ ඉදයි ඔක්කොම දාගන්න මම මොනවද පේපර් එක අල්ලලා ඉසිකල්ලා දැම්මා ටිෂු කෑල්ලක් ගත්තා පිය දාලා දැම්මා තොইল ඉවරයි. හරි? ඉතින් මේක ගැන තමයි අපි කතා කරන්නේ. මතක තියාගන්න බෑ අනිවාර්යෙන් පේපර් එක එකපාරක් යූස් කරාට පස්සේ තව මේ පේපර් එක අපව දාන්න බෑ මොකද පේපර් එකේ තියෙන ප්‍රින්ට්නස් එක ඉවර වෙනවා. ඊට පස්සේ පේපර් එක ගිනි ගන්න බලන්න දෙපාරක් දාපේ. හරිද? ඒක පේපර් එක අර තියෙන අර දරාගෙන ඉන්න ශක්තිය කියන්නේ ඒක නැහැ. ඒ නිසා ඒකම පේපර් එක දෙපාර දාන්න එපා. ඒක විසික් කරලා ඒක අයින් කරලා අලුත් පේපර් එකක් දාලා ආයෙත් ෆ්‍රයි කරන්න. ෆ්‍රයි කරනකොට පොඩි රෙස්ට් එකක් දෙන්න 20 මිනිත්. දැන් මේක ඔයාලට විනාඩි 20 පෙන්නන්න. තව විනාඩි 8යි මෙයා කියන්නේ. මේ විනාඩි 8 වෙනකොට මම පෙන්නන්න කොහොමද කියලා. ආපහු පොඩ්ඩක් පීසස් ටර්න් කරලා ආපහු තව 2 මිනිත් වගේ දාලා ගන්න ඕනේ. කම්මැලි කමට එහෙම ගත්තොත් එහෙම අර මේ පිටි වගේ. හරිද? පොදුම ක්‍රමයට ෆ්‍රයි කරන්න විදියට මම ඔයාලට පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. ඉතින් හරිය මෙයාගේ දැන් 1 මිනිට් එක තියෙන්නේ ගිහිල්ලා තව ටිකකින් ඕෆ් වෙයි මැෂින් එක. මේකෙත් මේ මැෂින් එකෙත් දැන් ගිහිල්ලා මේ මේල් එක තමයි. ඔයගෙන් දැන් 5 මිනිට් වලට දැන් ඔය ආසන්නින් තියෙන්නේ තව ටිකකින් 0 වෙනවා. ඒකත් උඩ ඕෆ් වෙනවා. ඔය 0 මිනිට් එකේ තියෙන්නේ මැෂින් එක දැන් තව ටිකකින් ඕෆ් වෙනවා. හරිද? බලා ගන්න මැෂින් එක ඕෆ් වුණ ගමන් මොකද කරන්නේ? රයිට්. හරිද? තාම ෆෑන් එක අරගෙන අරින්න හොඳ නැහැ. සමහර මැෂින් වල මේක ඕෆ් වුණාට පස්සේ සාමාන්‍යයෙන් තව තප්පර 10ක් 20ක් විතර ප්‍රී මැෂින් එක දුවනවා. ඒකත් දුවන්නේ ඇතුලේ සම්පූර්ණ හීට් එක එළියට ඇදලා දාන්න. ඒකත් හොඳයි සෙන්සර් එකට. හරිද? ඉතින් ඒවා අපි ඉදිරිය ගන්නවා. අපි දැන් ඕපන් කරලා බලමු. සාමාන්‍ය ප්‍රයි වෙලා නේ. 20 මිනිත් වල සාමාන්‍යයෙන් ප්‍රයි වෙලා ඔයාලට පේනවා තැන් වල සුදු පාට වගේ වෙලක් තියෙනවා. ඉතින් මේවා තා චූට්ටක් විනාඩි දෙකක් අනිත් පැත්ත හරවලා දාමු. අනිත් පැත්ත හරවලා බලමු. මේ ප්‍රයි වුණාට දැන් මෙයාගේ දැන් මේ 20 මිනිත් වලින් පස්සේ මෙන්න මේක මේ පොඩක් තෙල් ගතිය වගේ පේනවනේ. මදි. තව විනාඩි දෙකක් විතර දාලා ගත්තම හරියටම හරි. කොහොමද කියලා? මේකත් රෙඩි අවස්ථාවේ තියෙන්නේ. ඒකත් අනිත් පැත්තට බලමු කොහොමද තත්ත්වය කියලා. ඉතින් මේකත් දැන් හරවනකොට ඔයාලට පේනවා පොඩක් මදි ගතියක්. හරිද? අර සුදු පාට වගේ. හරිද? ඒ කියන්නේ අපිට තාම මේක තව විනාඩි දෙකක් තුනක් අනිවාර්යෙන් දාලා ගන්න ඕනේ. පොදම ටෙස්ට් එක එන්න. හරි? පොඩක් හරවන්න කම්මැලි වෙන්න එපා. හරවලා ආපහු විනාඩි දෙකක් දාලා ගන්න. අපි දැන් තිබ්බ විනාඩි දෙකක් දාලා ගත්තා දැක්කනේ. දැන් හරියටම හරි. කිසිම ගැටලුවක් නැහැ. හරියටම හරි. තාම ඉතින් වෙනවා. අපි දැන් අල්ලෝඩ් කරන්න යන්නේ. ඉතින් නේ. කඩෙන් එනවා වගේ තමයි. කඩෙන් කෑල්ලක් කීයක් වේද ඉතින් නේද? ගෙදර හදාගෙන හොඳට කන්නත් පුළුවන්. ඔයාලට පේනවා දැන් මේ අර ඇතුලේ කොලේ චිකන් එකේ තිබිච්ච තෙල්ම තමයි. පිටින් දාපු තෙලක් නෙමෙයි. ඒකේ තෙල් ටිකම තමයි ඔය එළියට වගේ ඇවිත් තියෙන්නේ. හරිද? ඉතින් මම නම් මේ තෙල් ටික විසි කරන්නේ නැහැ. මේක දාලා මෙහෙම චිකන් කරි එකක් ගහනවා තව ටිකකින්. මට වැඩ දීලා. මේක තෙල් එකත් ඇත්තටම ගොඩක් මේ තෙල් එක වෙනම ගන්නක් තියෙනවා කඩේ. චිකන් ගෝත් එකේ ගොඩක් ගණන්. ඉතින් මේක මේ චිකන් එකෙන් ආපු තෙල් එක. ඉතින් මේක රසයි. මේක දාලා මම තව ටිකකින් චිකන් හොද්දකුත් හදනවා. ඔයාලට දැන් පේනවා ඇති මට දැන් කියන්න තියෙන මෙච්චරයි මෙන්න මේ පේපර් එක. මෙන්න මේ පේපර් එක තාම හීට් එක තියෙනවා. හරිද? ඉතින් මේ පේපර් එක දැන් මේ ගිහිල්ලා ඉවරයි මේ. දැන් මේක දැන් ගෙන කුරක් කරලා පක් ටක් ගාලා ඉන්නවා. හරිද? ඉතින් ඒ හින්දා මේක ආපහු දාන්න එපා. මේ පේපර් එක හොදයි කියලා. හරිද? පේපර් එකක් වෙනම අලුතින් කපලා කරලා අර විදිහට දාගන්න. ඉතින් තෙල් නැතුව වැඩේ කරගන්න පුළුවන්. ඇත්තටම මම තාම කෑවේ නැහැ. කොහොමද කලින් කාලත් තියලා මේක කොහොමද රසයි? හොඳම ක්වොලිටි එකක් තියෙනවා. හොඳම ක්වොලිටි එකක් කරන කෑමට අවුලකුත් නැහැ. බය වෙන්න දැන් අනිකත් එහෙනම් බාමු. ඒකත් ඔන්න ඕෆ් වුණා. හරිද? ඉතින් මේ ගැන තියෙන ප්‍රශ්න තියෙන කට්ටිය අනික කට්ටියට දැනගන්න කම්ප්ලේන්ට් තියෙන ඒවා අනම්මන ඔක්කොම අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් thank you. මේ තියෙන්නේ අනිත් පකට් එක.
හරිද? ඒකත් දැන් හොඳටම රෙඩි කියන්නේ හරි මේක. වෙනසක් නැහැ මැෂින් දෙකක් කියලා කිසිම අවුලක් නැහැ. ඉතින් වැඩේ හරියට වෙලා තියෙනවා. පේපර් එක චේන්ජ් කරලා තව ඉතින් බඩු තියෙනවා බදින්න. හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් කියන්න තියෙන්නේ දැන් අපි මම බැද්දානේ මේක දැන් දෙක මැෂින් දෙකම යූස් කරලා තියෙන්නේ. මැෂින් දෙකටම විනාඩි 5ක් 7ක් වගේ පොඩි රෙස්ට් එකක් දෙනවා. දීලා තමයි අනිත් පැත්තට දාන්නේ. මොකද අරක පරිස්සම් කරගන්න ඕන හින්දා. හරිද? නැත්නම් ඔය රිපෙයාර් වලට යන්නයි. රිපෙයාර් කරගෙන ආවත් වැඩක් නැහැ. ආය අනිත් පැත්තට ඒ දෙඩේම ආපහු වෙනවා. හරිද? එපා වෙනවා ඊට පස්සේ. හරිද? ඉතින් වෙන්න වැඩේ තෙල් නැහැ. තෙල් නැතුව වැඩේ කරගත්තා. හරි.